මොකද මේ මන් දන්නේ ඔක අය 12 Pro 256 එක. ඕක අපේ ගාවේ යන්නේ 116යි. වෙන තැන් වල යන්නේ 17යි 17.500යි. ඌ අපේ ගාවේ යන්නේ ඕක 116යි. බොරු කියන්න ඕනේ නෑනේ. අපේ ගාවේ 116යි. සොෆ්ට්වෙයාර් අවුරුද්දක් දෙනවා ෆෝන් මාසයක් දෙනවා. ඕන දෙයක් වුණොත් මාසයක් ඇතුළත ගැදෙන මාරු කළ දෙනවා. බෝලේ බින්දුවන්නේ අපේ ටැග් එක ගහනවා යට. ෆෝන් එක කුඩුනොත් කුඩුනොත් කරන් දෙන්නේ ඇයි? මාසයක් ඇතුළත බෑ. මොකක් හරි අතුරු දෝෂයක් આવත් අපිට ගැදෙනවා කියලා. ඔය බැටරි බහිනව නම් ෆෝනේ ඩිස්ප්ලේ රත් වෙනවා නම් ෆෝන් එක ලැග් වෙනවා නම් අන්න ගැදෙනවා. ලැග් වෙනවා කියන්නේ මොකද්ද මන්? හිර වෙනවා. අපිට ගැද දෙන්න අපි මාරු කළ දෙනවා. මම දන්න තරම ඔච්චරයි. ඔබ මේ පැය 4ක් විතර අරන් ගියා පස්සේ 100ක් charge කරන්න. charge කරලා පොඩ්ඩයි. මේක මල්ලි ටිකක් ගෙවලා ගන්න. හැබැයි රැට ගහන්න බෑ අයියේ. අපිට ගහලා පුරුදු ගන්න. අනේ බුදු අයියේ. රැට නිදාගෙන උරන් ගහන්න. එහෙනම් එපා. ඔව් රැට නිදාගෙන උරන් ගහන්න එපා. ඔය බැටරි. ඒකට අපිට මේ පාඩු වෙන්නේ. ටිකක් දීලා ගන්න බැරිද? රාතිලා කියන්නේ බෑනේ අයියේ. අපි ලොකු බිස්නස් කාර්යෝ නෙවෙයි අපි පොඩියට කඩයක් දාලා 13 Pro එකේ ඉඳන් පහළට පොඩ මැච් එකක් ගහන මිනිස්සු අපි. පොඩියට මැච් එකක් ගහන මිනිස්සු අපි. එහෙම නෙමෙයි මල්ලි භාගයක් දෙන්න. භාගයක් විතර අප්‍රමාණයි පඩි ගන්න. ඒකනේ මුදලාලිත් එක්ක. මංගෝලයා වෙන මුදලාලි. මැච් එක කතා කරලා ඕන දෙයක් කරගන්න කිව්වා. මේ යෝර ඩොග් එකේ කේබලා දෙනකො මන් දෙනවා. එහෙම නෙවෙයි කිව්වේ ඔය මුදලාලි කියලා. ටෙම්පර් එකේ ඉඳන් ගහ දෙන්නේ කො මෙයාද මං ගහලා දෙනවා. මට අවුල නැහැ නේ මගේ අතින් යන්නේ නැහැ. ඔය ඉස්සෙල්ල කිව්වේ එහෙම නෙවෙයි. මන් තව ටෙම්පර් එකෙන් කරගමු. 1000ක ගහට කීයට? 1200ක් වගේ තමයි ඔය අයි අඩුම යන්නේ. ඒක 1000 ටෙම්පර් එක කීයට ගහන්නේ? 1200යි. 10 ටෙම්පර් එකනේ. 800 ටෙම්පර් එක 1200යි. එහෙම නෙවෙයි මල්ලි. මල්ලි. මෙහෙමයි 800 බෑක් කවර් 1300 1500. එහෙම නෙවෙයි මෙහෙම කරමු. මල්ලි මෙහෙම කරමු. මල්ලි එහෙම නෙවෙයි. වැඩේ කරන විදිහට කතා කරමු. අර ඒක මුදලාලිත් එක්ක කතා කරගන්න ඕනේ. මල්ලි වැඩේ කරන විදිහට කතා කරමු. ඔය අඩුම අපි දෙන්න ඕන 114. මේම ඔය බිලට දාන්නේ මේ ගාන. ඒ මුදලාලිත් එක්ක කතා කරගෙන ඉන්න මං කඩේ වැඩ කරන ගෝලයා. ඌ මගේ අඩුමට ආගත්ත එක 14.